අයිබෝවන් හැමෝටම විශ්ව ආකර්ෂණ නීතිය. මේක නිකම්ම නිකන් ලස්සන හීනයක් විතරද? නෑ කොහෙත්ම නෑ. අද අපි කතා කරන්න යන්නේ මේක ඇත්තක් කරගන්න පුරුවන් හරිම ප්‍රායෝගික පියවර ටිකක් ගැන. බලමු මේ බලවත් සංකල්පය ඇත්තටම අපේ ජීවිතවලට ගලපගන්නේ කොහොමද කියලා. හොඳයි. එහෙනම් අපි මේ ගමන පටන් ගමු හරිම ප්‍රබල ප්‍රශ්නකින්. ඒ තමයි අපේ ඔළුව ඇතුලේ තියෙන දේවල්. ඒ කියන්නේ අපේ සිතුවිලි වලට පුළුවන් ද ඇත්තටම අපේ බාහිර ලෝකයේ අපේ යථාර්ථය වෙනස් කරන්න. විශ්වාකර්ෂණ නීතියේ සම්පූර්ණ හරයම අන්නේ ප්‍රශ්නය උඩ තමයි රැඳිලා තියෙන්නේ. හරි අපි එහෙනම් කැමරටම ගිහින් බලමු මේකේ ඇත්ත නැත්ත. පළවෙනිටම අපි තේරුම් ගන්න ඕන ප්‍රධානම සංකල්පය තමයි කම්පන සංඛ්‍යාතය. හිතන්නකෝ මේ විශ්වයේ තියෙන හැමදේම අපි ගස් ගල් හැමදේම අපේ සිතුවිලි පවා හැදිලා තියෙන්නේ ශක්තියෙන්. ඉතින් ඒ හැම දෙයකටම ආවේනික නිශ්චිත කම්පනයක් තියෙනවා. එතකොට මොකද්ද මේ කම්පන සංඛ්‍යාතය කියන්නේ? හරිම සරලයි. හිතන්න අපේ හැම සිතුවිල්ලක්ම විශ්වයට යවන රේඩියෝ සිග්නල් එකක් වගේ කියලා. ධනාත්මක සිතුවිලි එක ෆ්‍රීකවන්සි එකකිනුත් ඍණාත්මක සිතුවිලි තව එකකිනුත් යනවා. ඇත්තටම මේ සම්පූර්ණ ක්‍රියාවලියේම අත්‍යවරම තමයි මේක. අපි මේ යවන සිග්නල් එක පාලනය කරන්න ඉගෙන ගත්තොත් අපිට ඕන කරන දේවල් අපේ ජීවිතයට ආකර්ෂණය කරගන්න පුරුවන් වෙනවා. ඔන්න බලන්නකෝ. මේකෙන් ඒක තවත් පැහැදිලි වෙනවා. ඉහළ කම්පන සහ පහළ කම්පන. ආදරය, සතුට, කෘතඥතාව වගේ හැඟීම් ඒව තමයි ඉහළ කම්පන. ඒ කියන්නේ high frequency signals. අනෙක් පැත්තෙන් බිය, කෝපය, ඊර්ෂාවය ඒව පහළ කම්පන. low frequency signals. දැන් පේනව නේද මේ දෙක අතර තියෙන ලොකු වෙනස? ඉතින් මෙන්න තමයි නියම රහස. අපිට යම් දෙයක් ආකර්ෂණය කරගන්න ඕන නම් අපි ඉන්න ඕන ඒ දෙයට අදාළ කම්පන මට්ටමේ. ඒ කියන්නේ ඒ දේ ලැබුණාට පස්සේ දැනෙන සතුට, ඒ හැඟීම, ඒක දැනටමත් තමන්ගේ ඇඟට, හිතට දැනෙන්න ඕන. බලාපොරොත්තු වෙන්න ඉන්න නිරේ ඒක දැනටමත් තමන් සතුව තියනවා කියන හැඟීමෙන් ඉන්න එක. හොඳයි. දැන් ඔය තියරි කතා කරා ඇති නේද? අපි යමු ප්‍රැක්ටිකල් පැත්තට. කොහොමද අපි අපේ යටි හිත පුහුණු කරන්නේ? කොහොමද මේ කම්පන මට්ටම අපිට ඕන විදිහට හදාගන්නේ? බලමු ඒකට තියෙන ටූල්ස් මොනවද කියලා. ඉතින් මෙන්න ඒ මෙවලම්. හරිම සරල පියවර තුනක් තියෙන්නේ. 1. ධනාත්මක ප්‍රකාශන. ඒ කියන්නේ ඇෆර්මේෂන්ස් හදාගන්න එක. 2. සිහින පෝරුවක්. ඒ කියන්නේ විෂන් බෝන්ඩ් එකක් ගොඩනගන්න එක. 3. සහ වැදගත්ම දේ. මේ දේවල් දිනපතා පුරුදු කරන එක. ඔන්න ඕක තමයි ප්ලෑන් එක. හරි. අපි බලමු පළවෙනි එක ධනාත්මක ප්‍රකාශන. එහෙම නැත්නම් affirmations. මොනවද මේ? මේවා කියන්නේ අපි අපිටම කියාගන්න ධනාත්මක දේවල්. හැබැයි මෙතන පොඩි ට්‍රික් එකක් තියෙනවා. මේවා කියන්න ඕනේ අපිට ඕන දේ දැනටමත් ලැබිලා ඉවරයි කියන විදියට. වෙන්න ඕන නෙවෙයි වෙලා තියෙන්නේ කියන විදියට. උදේ නැගිට ගමන් රෑ නිින්දට යන්න කලින් මේක පුරුද්දක් කරගන්න එක තමයි වැදගත්ම. මෙන්න බලන්න නියම උදාහරණයක්. හිතන්න කෙනෙක්ට නිරෝගී වෙන්න ඕන කියලා. එතකොට මට නිරෝගී වෙන්න ඕන කියලා හිතනවට වඩා මම ඊටමත් නිරෝගී පුද්ගලයෙක් කියලා දවස ගානේ කිව්වොත් මොකද වෙන්නේ? යටි හිතට යන සිග්නල් එක තමයි ඒක දැනටමත් ඇත්තක් කියන එක. ඒක තමයි වෙනස. තව එකක් බලමු. මා වෙතට ධනය සහ අවස්ථා නිරන්තරයෙන් ගලායේ. බලන්න මේක ධනය ගැන. කලින් එක නිරෝගීකම ගැන. මේකෙන් පේනව නේද මේ ක්‍රමයේ ජීවිතේ ඕනම පැත්තකට සල්ලි, සෞඛ්‍ය, සබන්ධතා ඕනම දෙයකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. හරි දෙවනි ටූල් එක සිහින පුවරුව. එවට නැත්තම් විෂන් බෝඩ් එක. මේකත් හරිව ලේසි. කරන්න තියෙන්නේ තමන්ගේ හීන ඉලක්ක වලට අදාළ පින්තූර හොයාගෙන ඒවා එක බෝඩ් එකක අලවල තමන්ට හැමදාම පේන තැනකින් තියෙන එක. සමහර විට කාමරේ බිත්තියේ නැත්තම් ෆෝන් එකේ වෝල්පේපර් එක විදිහට අරමුණ තමයි ඒ ඉලක්ක හැම වෙලෙම ඇස් ඉස්සරහා තියාගෙන යටි හිතට ඒක නිතරම මතක් කරලා දෙන එක. හරි. අපි දැන් ඇෆර්මේෂන්ස් ගැන කතා කළා, විෂන් බෝඩ් ගැන කතා කළා. ඒත් මේ ඔක්කොටම වඩා වැදගත් මේ හැම දෙයකම පණ දෙන දෙයක් තියෙනවා. ඒ තමයි හැඟීම් වල බලය. මොකද සිතුවිලි විතරක් තිබිලා මදි. ඒකට හැඟීමක් එකතු වෙන්නම ඕන. විශ්වයට යන සැබෑම සංඥාව තමයි ඒක. මේක මෙහෙම හිතන්නකෝ. සිතුවිල්ලක් කියන්නේ වාහනේට එන්ජින් එක වගේ නම් හැඟීම කියන්නේ ඒකට දාන පෙට්‍රල්. පෙට්‍රල් නැතුව එන්ජින් එක වැඩ කරන්නේ නැහනේ. අන්න ඒ වගේ ඇෆර්මේෂන් එක කියනකොට විෂන් බෝඩ් එක දිහා බලනකොට ඒ ඉලක්කය දැනටමත් හැබෑ වෙලා වගේ දැනෙන සතුට, ඒ සහනය ඇඟ පුරාම දැනෙන්න ඕනේ. මොකද විශ්වය වචනවලට වඩා ප්‍රතිචාර දක්වන්නේ අන්නේ හැඟීමට. හරි. දැන් අපි එනවා මේ ගමනේ අන්තිම හැබැයි සමහර විට අමාරුම පියවරට.
ඒ තමයි හැමදේම කරාට පස්සේ විශ්වාසයෙන් යුතුව ඒක අත්හරින එක. ඒ කියන්නේ let go කරන එක. හිතන්න අපි විශ්වයට ඕඩර් එකක් දැම්මා කියලා. ඊට පස්සේ හැම විනාඩියකටම කවද දෙන්නේ? කොහොම දෙන්නේ කියලා ඇහුවොත් ඒකෙන් අපි අවන්නේ විශ්වාසයක් නැහැ කියන සිග්නල් එක. ඒ සැකය, ඒ කනසල්ල ඒක තමයි අපිට ඕන දේ එන එක બ્લોක් කරන්නේ. ඒ නිසා ඒ කොහොමද කවදාද කියන ප්‍රශ්න සම්පූර්ණයෙන්ම අතහැරලා දාන්න ඕන. මෙන්න මේ උදාහරණයෙන් ඒක නියමටම පැහැදිලි වෙනවා. අපි ඔන්ලයින් මොකක් හරි බඩුවක් ඕඩර් කළාම අපි දන්නවා ඒක ගෙදරට එනවා කියලා. අපි හැමදාම කෝල් කර කොමගේ පාසල් එක කියලා අහන්නේ නැහනේ. අපිට විශ්වාසයි ඒක එනවා කියලා. අන්න ඒ වගේ සැහැල්ලු විශ්වාසවන්ත බලා සිටීමක් තමයි මෙතනත් ඕන. ඉතින් අන්තිමට කරන්න තියෙන්නේ විශ්වය ගැන සම්පූර්ණ විශ්වාසය තියලා Tamanගේ දවස සතුටින් සැහැල්ලුවෙන් ගෙවන එක. ඒ ඕඩර් කරපු දේ එනවා කියන ප්‍රීතිමත් අපේක්ෂාව හිතේ තියාගෙන දෛනික වැඩ කටයුතු කරගෙන යන එක. කනස්සල්ලෙන් බලාගෙන ඉන්න එක නෙවෙයි සතුටින් බලාපොරොත්තු වෙමින් ඉන්න එක. එහෙනම් සිහින යථාර්ථයක් කරගන්න ඕන කරන පාර දැන් පැහැදිලි. මෙවලම් ටිකක් තියෙනවා. දැන් තියෙන එකම ප්‍රශ්නේ තමයි මේ ගමන යන්න මේ දේවල් ඇත්තටම ක්‍රියාවට නංවන්න. Taman ඇතුළතින්ම සූදානම්ද කියන එක. ඒ තීරණය ගන්න තියෙන්නේ වෙන කාටවත් නෙවෙයි Tamanටමයි.